වර්ෂ 2018 අගෝස්තු මාස 19 වන දින ආරම්භ කරන ලද ශ්‍රී සරස්වතී රංගායතනය අද වන විට අංකුර කලාකරුවන් 300කට වැඩි පිරිසකට ආලෝකය කරයි. කලායතනාධිපති නර්තනාචාර්ය ගල්ගමුව සංස්කෘතික මධ්‍යස්ථාන ගුරු උපදේශක ජාත්‍යන්තර මානව හිමිකම් නියෝජිත ගල්ගමුව සංස්කෘතික බල මණ්ඩලයේ භාණ්ඩාගාරික මහනුවර අන්තර් කලායතන සංසදේ වයඹ පළාත් අධ්‍යක්ෂක පාරම්පරික සර්වාංග සහ භූත වෛද්‍ය ජ්‍යොතිෂ්‍යවේදී ඒ අචල ප්‍රදීප් අකුරණ මහතා උපන් මව්රට වෙනුවෙන් කලාවෙන් ආඩ්‍ය පරපුරක් නිර්මාණය සඳහා කැපවීමෙන් කටයුතු සිදු කරනු ලබන අතර දේශ දේශාන්තරයන්හි කිතුගොස්ස පතුරවමින් ශ්‍රී සරස්වතී රංගායතනය සන්නාමයක් බවට පත් කිරීමට කටයුතු සිදු කරයි. ඉන්දියාවේ බැංගලෝරයේදී පැවති ජාත්‍යන්තර නර්තන උළෙල සහභාගී වෙමින් සම්මානයට පවා පාත්‍ර වීමේ ගෞරවය කලායතනාධිපතිතුමන්ට හිමි වූ අතර දැනට කලායතන ශාඛා 15ක් පමණ පවත්වාගෙන යමින් නර්තන හැඩතලයන් අංකුර කලාකරුවන්ට ලබා දෙමින් මව් පොළව විචිත්‍රවත් කරයි. ශ්‍රී දළදා මාලිගා පෙරහැර මංගල්‍ය කුරුණෑගල ඓතිහාසික විල්බෑව පත්විනි දේවාල පෙරහැර ඇතුළුව ජීවිතයේ ලබන්නට හැකි ඉහළම ගෞරවයන්ට පාත්‍ර වූ ශ්‍රී සරස්වතී රංග කලා ආයතනයට ස්වර්ණ අභිමන් ගෞරව සම්මාන උළෙලේදී මෙලෙස ගෞරවය කරන්නෙමු.